ඔයාලා ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා කෙමිස්ට්‍රි වලට වැඩ කරන්න විදියක් කියන්නකෝ. කෙමිස්ට්‍රි කියන්නේ ගොඩක් පාඩම් කරන්න දෙන විෂයක්. කෙමිස්ට්‍රි පාඩම් කරන විදියක් කියන්නකෝ කියලා. ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එක ගොඩ දාන්න නැත්නම් ඒකක් දාන්න කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. හායි නංගිලා මල්ලිලා. මම ඉන්දුවරේ ලොක්කුබට. මම 2001 A level විභාගයෙන් කරුණාකර දිස්ත්‍රික්කයෙන් මැත්ස් ස්ට්‍රීම් එකෙන් දිස්ත්‍රික් දෙවෙනියා. ඉතින් මම මේ වීඩියෝ එකේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ MCQ එක, ස්ට්‍රක්චර්ඩ් එක සහ essay එක කියන කොටස් තුන වගේම කෙමිස්ට්‍රි වල තියෙන පාඩම් කොටස් වශයෙන් ගත්තාම තියෙන මුල් හරිය තියෙන සාමාන්‍ය කෙමිස්ට්‍රි, ඊට පස්සේ තියෙන ඉනෝර්ගනික්, ඕගනික්, ඊට පස්සේ ෆිසිකල් කෙමිස්ට්‍රි, ඊට පස්සේ අන්තිමට තියෙන රසායනික නැත්නම් ඉන්ඩස්ට්‍රියල් එන්වයරන්මන්ටල් කෙමිස්ට්‍රි කියන කොටස් ටික වෙන වෙනම කොහොමද ගොඩ දාගන්නේ කියන ඔය හැමදේම අද වීඩියෝ එක ඇතුළතදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා සහ මම කියන අපි දෙගොල්ලම A level කාලේ මගේ A level කාලේ මමත් ඔයාලා වගේම ඉන්න හිටපු කෙනෙක් කියලා. හේතුව තමයි මට අනික් සබ්ජෙක්ට් මොන වුණත් කෙමිස්ට්‍රි කියන්නේ පොඩ්ඩක් පේන්න බැරි සබ්ජෙක්ට් එකක් වෙලා තිබ්බා. සෑහෙන පාඩම් කරන්න තිබ්බ නිසා. ඒකට මම කෙමිස්ට්‍රි වලට ගොඩක් අවුලෙන් හිටියේ සහ ගොඩක් ලකුණු අඩුවෙන් ආවේ මට. සෑහෙන්න පාඩම් කරන්න තිබ්බ සබ්ජෙක්ට් එක නිසා. ඉතින් මම වැඩි පාඩම් කරන්න කැමති නැති නිසා සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි වල මගේ ලකුණු අඩු වෙලා තිබ්බේ. ඉතින් සමහරවිට ඔයාලත් ඒ වගේ තත්ත්වයක ඇති. මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද මේ කෙමිස්ට්‍රි කියන එක පාඩම් කරන්න හරියට කොහොමද සිලබස් එක කවර් කරගෙන ගානට ගේම ගහන්නේ කියලා. ඔයාලට නොටිස් වෙලා නැත්නම් කෙමිස්ට්‍රි වල වැඩිම ලකුණු කොටසක් තියෙන්නේ මේ ෆිසිකල් කෙමිස්ට්‍රි කියන කොටසට. හේතුව තමයි ඒකට එක ස්ට්‍රක්චර්ඩ් එකක් එනවා වගේම essay ප්‍රශ්න දෙකක් එනවා. ඒ වගේම MCQs ගොඩක් එනවා. ඉතින් ඒ නිසා ෆිසිකල් කෙමිස්ට්‍රි කියන එක ටිකක් ලොකු කොටසක්. ඒ වගේම ඕගනික් කෙමිස්ට්‍රි කියන එකත් මුළු පේපරෙම 4න් එකක්. ඒ කියන්නේ MCQ 10ක් විතර, ස්ට්‍රක්චර්ඩ් එකක්, essay එකක් කියන විදිහට මුළු පේපරෙම 4න් එකක් විතර තියෙන්නේ ඕගනික්. ඊටු 4න් එක ඇවිල්ලා ඉනෝගනික්. ඉතින් ඉනෝගනික් MCQs, ඉනෝගනික් ස්ට්‍රක්චර්ඩ් සහ ඉනෝගනික් essay එකක් වෙන වෙනම තියෙනවා. ඉතින් ඒත් එකම ඊටු ටික කම්ප්ලීට් වෙන්නේ කෙමිස්ට්‍රි වල මුල් හරිය තියෙන එකෙන් සහ කෙමිස්ට්‍රි වල අග හරිය තියෙන ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි කියන කෑල්ලෙන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කෙමිස්ට්‍රි සිලබස් එක හැදිලා තියෙන්නේ. ඉතින් ඕකෙන් ගත්තාම ඔයාලා පටන් ගන්න තැන, ඒ කියන්නේ ඔයාලට කන්ෆිඩන්ට් තැන මොකක් වුණත් මේ විදිහට වැඩේ කරොත් වැඩේ ලස්සනට යන්න පුළුවන්. ඔයාලට අනිවාර්යෙන් පුළුවන් කරගන්න ඕන දෙයක් සහ ලේසියෙන් පුළුවන් කරගන්න ඕන දෙයක් තමයි මේ මුල් කැලල කියන්නේ. ඒ කියන්නේ හයිබ්‍රිඩයිසේෂන්, ඊට පස්සේ ඔක්සිකරණය, මුහුම්කරණය, ඔන්න ඔය ටික මුල් ටික. ඒ කියන්නේ පළවෙනි පාඩම් තුන එනර්ජෙටික්ස් නැත්නම් තාපගත විද්‍යාවට එනකල් මුල් ටික ඔයාලට ගොඩක් ලේසියෙන් පුළුවන් කරගන්න පුළුවන්. ඉතින් ඔය ටික පුළුවන් කරගත්ත කියලා ඔයාලට පුළුවන් වෙන්නේ එක ස්ට්‍රක්චර්ඩ් essay එකක් විතරයි. ඉතින් ඔයාලා දන්නවා මගේ පාඩම් කරන විදිහේ ප්‍රධානම දේ තමයි පේපර්ස් කරන එක. ඉතින් ඔයාලා මොන පේපර් එක කරත් ඔයාලට ඔය පළවෙනි ස්ට්‍රක්චර්ඩ් essay එක හම්බෙනවා. ඉතින් හැම පේපරෙම වගේ ඔය පළවෙනි ස්ට්‍රක්චර්ඩ් essay එක ඔය පළවෙනි පාඩම් ටිකෙන්මයි අහන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා හොඳට පළවෙනි පාඩම් ටික පාඩම් කරලා මේ ස්ට්‍රක්චර්ඩ් essay එක කරන්න පුළුවන් කරගත්තාම ඔයාලට හැම වෙලේම පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක හරියට කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ටාගට් එකක් දෙනවා. පුළුවන් නම් මාකින් බලලා පාඩම් කරලා මෙන්න මේ ප්‍රශ්නේ ලකුණු 90ක් 95ක් 100ක් ඔන්න ඔය ලකුණු ගන්නට එන විදිහට ගේන්න. මොකද ඒකෙන් අපිට ලකුණු ගත්තොත් අනික් එකෙන් අඩු වෙන එක අවුලක් වෙන්නේ නැහැ. සහ හොඳට මතක තියාගන්න ඕක ඔයාලා කරන පළවෙනි essay ප්‍රශ්නේ නැත්නම් essay එකේ කරන පළවෙනි ප්‍රශ්නේ නිසා කාලය කියන එක ගොඩක් වැදගත්. ඉතින් ඔයාලා දන්නවා ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයකට සාමාන්‍යයෙන් සෙට් වෙන්නේ විනාඩි 15ක් විතර. essay ප්‍රශ්නයකට සාමාන්‍යයෙන් පැය භාගයක් විතර සෙට් වෙනවා. ඉතින් ඔයාලට විනාඩි 15ක් ඇතුළත ඔය ප්‍රශ්න කරන්න බැරි නම් ඒකත් පොඩි ප්‍රශ්නයක් කරන නිසා ඔයාලා කොහොම හරි මුලින්ම ගොඩ දාගන්න ඕනේ ප්‍රශ්නේ තමයි ඔය පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ. ඉතින් ඔයාගේ කෙනා මත ඔයාගේ தත්ත්වය මත ඔයාට සාමාන්‍යයෙන් ඕගනික් කරනවද ෆිසිකල් කරනවද කියලා තීරණය කරන්න පුළුවන් ඊළඟට ගොඩ දාගන්න එක. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ ඕගනික් කරන එක. මොකද ඕගනික් කියන්නේ ෆිසිකල් වලට සාපේක්ෂව ටිකක් කොට පාඩමක්. ඉතින් ඕගනික් වල ඇත්තටම අර සමාවේයක අන්න එහෙම එකක් තියෙන්නේ. අයිසෝමර්ස් කියලා සම අවයවික කියලා තියෙන අන්න ඒ කැලෙන් ඔයාලට පුළුවන් ස්ට්‍රක්චර් එක කරන්න. ඉතින් ඔයාලට ඒක සමාවේයක සහ අර එක එක රියැක්ෂන්ස් ටික හොඳට පාඩම් කරොත් ඔයාලට පුළුවන් පළවෙනි ස්ට්‍රක්චර් එක කරන්න. ඒ වගේම සම්පූර්ණ මෙකැනිසම් ටික පාඩම් කරගත්තොත් ඔයාලට පුළුවන් essay එක කරන්න. ඉතින් ඔයාලා වීඩියෝ එකක් දැක්කද දන්නේ නැහැ. මගේ ෂෝට් නෝට් එක කියලා මම වීඩියෝ එකක් මෙතන කරා. අන්න ඒ ෂෝට් නෝට් එකේ මම ඕගනික් වලට ෂෝට් නෝට් ගහපු විදිය තිබ්බා. ඉතින් ඔයාලා ඒකත් ගිහලා බලන්න. ඒකෙදි ඔයාලට හොයාගන්න පුළුවන් කොහොමද ඕගනික් වලට අර පිළිවෙලට ලස්සනට එක කම්පවුන්ඩ් එකකට හදන්න පුළුවන් ඔක්කොම මේවා ටික ගහලා මේ ඊදල ටික ගහලා ලස්සන ෆ්ලෝ chart එකක් වගේ නැත්තම් මයින්ඩ් මැප් එකක් වගේ ලස්සනට ෂෝට් නෝට් එක හදන්නේ කොහොමද කියලා ඕගනික් කෙමිස්ට්‍රි වල. ඉතින් ඕගනික් පොඩ පුළුවන් වෙනකොට ඉතින් මතක් කරගන්න ඕන දේ තමයි මේ ඔයාලට පුළුවන් ඕන වෙලාවක YouTube videos බලන්න. YouTube එකේ උගන්වපු කට්ටිය කෙනෙක් තමයි ඔයාලගේ සෙල්ලක රෙකෝඩින් බලලා මේ පාඩම් ගොඩ දාන්න. ඉතින් හැම එකටම රිවිෂන් යන්න ඕනෙම කියලා ගන්න නැහැ. ඔයාලට තනියම මේවා ගොඩ දාන්නත් පුළුවන්. ඉතින් ඔයාලට එන්න මේ ප්‍රශ්න පුළුවන් වෙන්න ස්ට්‍රක්චර්ඩ් කරන්න පුළුවන් වෙන්න essay කරන්න පුළුවන් වෙන්න
ඔයාලගේ කොන්ෆිඩන්ස් එක වැඩි වෙනවා. ඉතින් එතකොට ඔන්න ඔයාලට දැන් ස්ට්‍රක්චර් දෙකක් පුළුවන්, ඕගනික් එසේ එක පුළුවන්. හරි. අන්න ඒ මට්ටමට වැඩ කරන්න. එතකොට ඔයාලට අර ඔන්න ඔය විදිහට වැඩේ කරගෙන ගිහලා ඔය ටික ඔක්කොම කම්ප්ලීට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා පාඩම් කව කරද්දි පුළුවන් නම් ෆිසිකල් කෙමිස්ට්‍රි කව කරගන්න. ෆිසිකල් කෙමිස්ට්‍රි වල ඔයාලට SS දෙකක් පුළුවන් වෙනවා. ඒ කියන්නේ SS තුනෙන් දෙකක් පුළුවන් වෙනවා. ඔයා ඉලෙක්ට්‍රෝ කෙමිස්ට්‍රි, ෆේස් කෙමිස්ට්‍රි, අන්න ඒ ටික ෆේස් ඉක්විලිබ්‍රියම් ඒ ටික කරගත්තොත් අන්න ඒ ටික කරගත්තොත් ගානට ලස්සනට ඔයාලට පුළුවන් වෙනවා තව SS දෙකක් කලවම් කරගන්න. මේ පුළුවන් කරගන්න වගේම ඒ වගේම ස්ට්‍රක්චර් එකක් පුළුවන් කරගන්න. ඊට පස්සේ ඔයාලට අන්තිමට ඉතුරුනේ ඉනෝගනික් විතරයි. මොකද මම ඉනෝගනික් තියාගත්තේ ගොඩක් කට්ටියට පාඩම් කරන්න හිතලා මහන්සි වෙන කැලලක් තමයි ඉනෝගනික් කියන්නේ. ඉතින් ඉනෝගනික් වල පාඩම් කරද්දී ඇත්තටම වැදගත්ම දේ ලොකු ෂෝට් නෝට් එකක් ගන්න එක. ඒක ලොකු නෙමෙයි, ඒක ලස්සන කම්පැක්ට් පොඩි ෂෝට් නෝට් එකක් එක තමයි වැදගත් වෙන්නේ. හැබැයි ෂෝට් නෝට් එක ටිකක් පිටු ගන්න වැඩි වෙයි. ඒනොට ඒක අර ගානට ලස්සනට අවශ්‍ය දේවල් ටිකක් විතරක් දාලා ෂෝට් නෝට් එක හදන්න. එක්සැම්පල් එකක් විදිහට සාමාන්‍යයෙන් ඉනෝගනික් ෂෝට් නෝට් එක හොඳට වැඩ කරන විදිහ තමයි සාමාන්‍ය P block එක තමයි ගොඩක් කට්ටියට අමාරු වෙන්නේ. මොකද S block එකේ ටිකයි තියෙන්නේ, D block එකේ 10යි තියෙන්නේ. ඒ ටික ලස්සනට පාඩම් කරන්න හැටි මම දැන් කියලා දෙන්නම්. සාමාන්‍ය S block එකේ නම් ඒ තියෙන ටික ඒ විදිහටම පාඩම් කරන්න ලොකු කෙටි ක්‍රමයක් මට මතක් වෙන්නේ නැහැ. D block එක ගොඩක් ලේසි. D block එක එක ටේබල් එකකට දාගත්තොත් ඔයාලට පුළුවන් D block එකේ තියෙන දිය වෙන දේවල් මොනවද? දිය වෙන්නේ නැති දේවල් මොනවද? OH දැම්මට පස්සේ හැදෙන පාට මොනවද? තියෙන සාමාන්‍ය කැටයන් වල පාට මොනවද? ඊට පස්සේ OH දැම්මම හැදෙන්නේ මොනවද? ඒකේ පාට මොනවද? OH වැඩිපුර දාපුවම දිය වෙන්නේ මොන තුනද? ඊට පස්සේ වැඩිපුර ඇමෝනියා දාපුවම දිය වෙන්නේ මොන තුනද? ඔන්න ඔය ටික මතක තියාගත්තාම 80%ක්ම මතක තියාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට මතක තියාගන්න දෙන්නේ මේ එක එක එක්කෙනා කරන විශේෂ රියැක්ෂන්ස් ටික විතරයි. හරි? එහෙම ගත්තාම D block එකත් ඉවරයි. ඉතින් D block එකට පස්සේ P block එක තමයි ටිකක් අමාරු කාර්යයට ඉන්නේ. P block එක තමයි අතරම ඉනෝගනික් වල අමාරු කාර්යය. ඉතින් මේ P block එකේදී හැබැයි අපි ඉගෙන ගන්නේ අර එක මූලද්‍රව්‍ය වලනේ. ඒ කියන්නේ අපි සල්ෆර් ගත්තොත් H2SOයි, SO2යි, H2SO4යි, SO3. ඔන්න ඔය සෙට් එකනේ අපි ඉගෙන ගන්න. එතකොට ඔක්සිජන් ගත්තොත් O2, O3, H2O. ඔය ටික විතරනේ ඉගෙන ගන්න. අන්න ඒ වගේ එහෙම ගත්තාම අර හැම මූලද්‍රව්‍යයකටම අදාළව ටිකක් කැලරි කීපයක් විතර අපි ඉගෙන ගන්න. ඉතින් අන්න ඉගෙන ගන්න කැලරි ටික එයාලගේ ලක්ෂණ. මෙයා ඔක්සි කාරකයක් විතර වැඩ කරනවා. මෙයා ඔක්සි හාරකයක් විතර වැඩ කරනවා. මෙයා අම්ලයක් විදිහට වැඩ කරනවා. මෙයා භස්මයක් විදිහට වැඩ කරනවා. සාමාන්‍යයෙන් ඔය හතර විතරනේ අපි කතා කරන්නේ. ඊට පස්සේ නැත්තම් බ්ලීචිං ඒජන්ට් එක. හරි. අන්න ඒ විදිහට වැඩ කරනවාද කියලා ඒවා ඉස්සරහින් දාගන්න. වැඩ කරනවා නම් විතරක් ලියා ගන්න. වැඩ කරන්නේ නැත්තම් ලියන්න එපා. ඊට පස්සේ ඔයාලට මතක තියාගන්න තියෙන දැන් ඇමෝනියා ගත්තාම එයා ඔක්සිකාරකයක් විදිහට වැඩ කරනවා. මෙයා භස්මයක් විදිහට වැඩ කරනවා. අම්ලයක් විදිහට වැඩ කරනවා. අන්න ඔය කරුණු ටික විතරක් මතක තියාගත්තට පස්සේ ඔයාලට ඒකේ සමීකරණ මතක තියාගන්න ඕනේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලට redox reactions balance කරන හැටි දැනගෙන ඉන්න වෙනවා. ඉතින් මම පොඩි වීඩියෝ එකක් කරා redox reactions balance කරන්නේ කොහොමද කියලා. ඉතින් අන්න ඒ විදිහට ඔයා redox reactions balance කරන එක එක පාඩමක් වශයෙන් නැත්නම් එක දෙයක් වශයෙන් වඩ පුළුවන් කරගත්තට පස්සේ ඔයා තේරුම් ගත්තොත් මේක ඔක්සිඩයිස් වෙනවා, reduce වෙනවා, ඒක ඔක්සිඩයිස් වෙන්නේ මෙන්න මෙතෙන්ට, ඊට පස්සේ ඔක්සිහරණය වෙන්නේ මෙන්න මෙතෙන්ට. අන්න ඒ විදිහට ඔයා දේවල් ටික විතරක් මතක තියාගත්තොත් ඔයාට ඕන වෙලාවක ඒ සමීකරණය ලියා ගන්න තරම් හිතක් මතකයක් ඔයා ගාව තියෙනවා. ඉතින් මතකයක් කියන්නේ ඇත්තටම හැකියාවක් තමයි ඔයාලට තියෙන්නේ. අන්න ඒ විදිහට ඒ වගේ ලක්ෂණ ටික විතරක් මේ විදිහට ෂෝට් නෝට් එකට ගහලා පාඩම් කරොත් ඔයාලට ගොඩක් ලේසියෙන් මේ ටික මතක තියාගන්න පුළුවන් වෙයි. නැතුව මේ හැම සමීකරණෙම ඒක හැම කෝඑෆිෂියන්ට් එකම හැම කෑල්ලම හැම චුට්ටම මතක තියාගන්න බෑ කාටවත්. ඒ නිසා මතක තියාගන්න අන්න ඒ විදිහට ගොඩක්ම අඩු කරලා මතක තියාගන්න. මොකද වැඩිපුර මතක තියාගන්න ඔයාගේ අමතක වෙන එක වැඩි වෙනවා. ඔයා අඩුවෙන් නම් මතක තියාගෙන ඉන්නවා වැඩිපුර ලොජික් නම් තේරුම් අරන් තියෙන්නේ. ඔයාගේ අමතක වෙන වේගය ගොඩක් අඩුයි. හරි. ඉතින් ඊට පස්සේ අන්න ඒ විදිහට ඉනෝගනික් ගොඩ දා ගන්නත් පුළුවන්. ඉතින් ෆිසිකල් කෙමිස්ට්‍රි වලත් ඔහොමයි. සුපිරි ෂෝට් නෝට් එකක් ගහන්න එක එක කැලරි වල තියෙන තියරි පොඩි තියරි ටිකක් තියෙනවා. මම ඔයාලට ඕනනම් මේ උදාහරණයක් කියන්න. ඉක්විලිබ්‍රියම් වල ලේ චටලිය ප්‍රින්සිපල් එකේ කැලරි 4යි තියෙන්නේ. හරි. අන්න ඒ විදිහට අර නැත්නම් රේට් කියන එක නැත්නම් මේ ඔය පෙළ අර තියෙන පාඩම තියෙන. අන්න ඒ කැලේ පොඩි කැලරි කීපයක් විතරයි තියෙන්නේ. ඔන්න ඔය කැලරි ටික ගානට ලස්සනට ලියාගෙන හොඳ ෂෝට් නෝට් එකක් ගහගන්න. අර ලොකු නෝට් බලන්න හරි අමාරුයිනේ. ඉතින් ඒ නිසා ඒ වගේ ලස්සන ෂෝට් නෝට් එකක් ගහගත්තොත් ඔයාලට පුළුවන් ඒ ෂෝට් නෝට් එක හැම වෙලෙම බලන්න. ඉතින් මම ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එකට වැඩ කරන්න ඕනේ කොහොමද කියලා වීඩියෝ එකක් මම කලින් ගෙනාවා. ඉතින් ඒ වගේම කෙමිස්ට්‍රි වලටත් අර කිව්වා වගේ හැම සතියකටම පාරක් මේ මුළු සිලබස් එකම බලන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අන්න ඒ විදිහට කරගෙන මුළු සිලබස් එකටම ගැලපෙන ෂෝට් නෝට් ටික ගහගෙන ඒ ෂෝට් නෝට් ටික බලන එක තමයි කෙමිස්ට්‍රි වල ඇත්තටම කරන්න දෙන හොඳම වැඩේ. ඉතින් මම දන්නවා ඔයාලා හොඳටම දන්නවා කියලා මම ගොඩක්ම කියන දේක් තමයි මේ ෂෝට් නෝට් ගහන එක විතරක් නැත්තම් පාඩම් කරන එක විතරක් කරන්න එපා. ඔයා පාඩම් කරද්දී ගොඩක් ඉෆෙක්ටිව් විදිහට වැඩ කරන්න. ඒ කියන්නේ ඔයා ෂෝට් නෝට් එකේ තියෙනවා කියවනවට වඩා හොඳයි ඔයාගේ ෂෝට් නෝට් එක වෙනම බෝඩ් එකේ ලියලා ඔයාගේ ෂෝට් නෝට් එක ඒවා බෝඩ් එකේ ලියපු එකයි කම්පෙයාර් කරන එක.
ඒ කියන්නේ ඔයාත් මතකෙන් විතරක් ලියලා ඔයා බලනවා ඔයාලට හැමදේම මතකද කියලා. අන්න ඒ වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ක්‍රම ගැන වීඩියෝස් මම මගේ channel එකේ කලින් කරලා තියෙනවා. ඉතින් ඒකම පාවිච්චි කරලා ඔයාලට වැඩේට යන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේකේ ස්ට්‍රක්චර්ඩ් සහ essay කියන එක ගොඩක් ප්‍රැක්ටිස් කරොත් එයා පුළුවන් වෙනවා. හැබැයි කෙමිස්ට්‍රි MCQ එක අනික MCQ papers වලට වඩා ටිකක් වෙනස්. ඉතින් ඒකේ ඔයා දන්නවා පළවෙනි ප්‍රශ්න 30ක් තියෙනවා, 10ක් තියෙනවා, 10ක් තියෙනවා. ඔන්න ඔය අන්තිම ප්‍රශ්න 20 හැම සමහරවිට ගොඩක් අමාරු වෙනවා. ඉතින් ඔය අමාරු වෙන එකේදී ඔයාලට කරන්න තියෙන ගොඩාක්ම තියරි හොඳටම තේරුම් ගන්න එක, හොඳටම බලන එක. බලලා ඒත් අමාරු වෙනවා නම් ඔයාලට කරන්න තියෙන එක දිගට ඒ ප්‍රශ්න 20ම විතරක් 20 ගොඩක් අරගෙන මේ ඒ ප්‍රශ්න ටික විතරක් අරගෙන පාස් පේපර්ස් වල ඒ සෙට් එක විතරක් කරගෙන යන්න අවුරුදු 10ක විතර. එහෙම වුණාම ඔයාලට පොඩි පැටර්න් එකක් තේරෙනවා. ඔයාගේ තියරි හොඳට පොලිෂ් වෙනවා. සහ ඔයාලට තේරෙනවා මේ කොහොමද මේ සත්‍යයි සහ අර පළවෙනි එක එක්ස්ප්ලেইন කරනවා කියන එක හරියට හොයාගන්න කොහොමද කියලා එක්ස්පීරියන්ස් එකෙන්ම ඔයාලට තේරෙන්න පටන් ගනී. එහෙම කරාම ඔයාලට පුළුවන් වෙනවා මේ අන්තිම ප්‍රශ්න 20න් ලකුණු 15ක් විතර නැත්තම් අඩුම තරමේ 16ක් 17ක්වත් ගහගන්න. ඉතින් අන්න ඒ විදිහට වැඩ කරාම ඔයාලට මේ කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එක ගුලියක් වගේ එක දෙයක් වගේ ලස්සනට වෙන්නේ. ඉතින් මේ ඒ විදිහට ගත්තම තමයි කියන්න අමතක වෙච්ච දේ තමයි ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි කියන්නේ. ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රිත් එහෙමයි. ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රිත් ගොඩක් පාඩම් කරන්න දෙන්නේ. ඒකත් අර එක දිගට කියව පාඩම් කරන්න එපා. හයිලයිට් කර පාඩම් කරන එකත් එච්චර හොඳ ක්‍රමයක් නෙමෙයි. ඒකටත් ලස්සන මයින්ඩ් මැප් එකක් වගේ ෂෝට් නෝට් එකක් ගන්න. ඉතින් මේ වගේ වැදගත් කරුණු දිගටම මම මේ channel එකේ කතා කරනවා සහ මීට කලින් කතා කරලා තියෙනවා. ඔයාලට මිස් වෙච්ච වීඩියෝස් තියෙනවා නම් දැන් ගිහලා බලන්නත් පුළුවන්. ඉතින් ඔයාලා දැනට මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් මේ වගේ පට්ට වැදගත් වීඩියෝ එකකින් especially බයෝ වලට වැඩ කරන්නේ කොහොමද වගේ වීඩියෝ එකකින් මෙඩිසින් කෙනෙක් එක්ක හම්බෙමු ඉස්සරහට. එහෙනම් සුබ දවසක්. මං ගියා.